ඔබයා ලෙලෙන්න තුරුපත සිතුවිලි කරයි විකසිත දුරලා ගතේ නිදිමත විවර කෙරුවා හදේ කවි පොත වැටිවි නගී පාමත පමා වුවොත් වරදිනම බට ගින්න නැග්ගොත් පුපුරනෝ පිට ගුරුට මාගන කිසි දුකක් නැත. අපූරුයි හරිම අපූරුයි. ඔබ මා ඇසුරෙන් කොතෙක් ඵල නෙලා බලන් රසේ නොමර බස නිසි ලෙස හසුරුවා එලි වැටද මනාසේ රැක් කාව්‍ය කිරීමේ හැකියාව දැන් ඔබට දැක්. ඒකනේ කියන්නේ ගුරුතුමා. දැන් බලන්න එවරංගේ කරත්තේ බඳින්න පුල්ලි ගොනා. මෙර සම්මා ಜಾති අදින් නැහනේ. හොරා. හොඳ ගුණෙක් ගෙනල්ලා බැඳා විතරයි. පුල්ලියව තැදගෙන දුවන්නේ. උපමාවක් යොදන විට මද කල්පනා කළ යුතුයි ගෝලේ. එතනට ගුණුන් නිරවීම මට නොගැලපේ. සමාවෙන්න ගුරුතුමා. එවරංගේ කරත්ත ගැන හිතුවා මිසක් ගුරුතුමා ගැන හිතුවේ නෑ මං. කවිසිත නොරිද්දා කවිය උගනිව් නොම වරද්දා පදරස ලෙසට පද්දා කවිය වැනුවොත් දිනුම් ලද්දා. ඉන්නකෝ ගුරුතුමා. මං තා වැඩි කාලයක් නෑනේ ගුරුතුමා ළඟට ඇවිල්ලා. මාසයක් විතර ගියන් පස්සේ මං හොඳට ප්‍රගුණ කරලා දෙන්නම්කෝ පද්දා. නිසි ලෙස ගලපමින් බස් කවි කළොත් සරසවිය වෙයි තොස්. ඉක්මනට යම්බොස් නැත්තම් කණ්ඩේ වෙයි පස්. දැන් නම් විඩාව බොහොම බස්රියක් දිනතුරු අපි ටිකක් ගිමන් හැරලා යමු. විඩාරාරෙනිකොත් පරක් වෙනවා. මේ ආව වගේ ඉතින් ටිකක් අපි බස් එකකම යමු ගුරුතුමා. කොහොමද දේ හරුපේ? අපි මෙතෙක් දුර පැමිණියේ බස්රියකින්ද? එපා වීරියෙන් නොවේද? කතා බස් එකට වඩා තවත් බස් තියෙනවද ගුරුතුමා? මේ ආව වගේ ඉතින් ටිකක් අපි කතා බස් එකේම යමු. ඉතිකුට අපේ අටි සල්ලි ඉතිරි වෙනවා. තවමට ගිහිල්ලා බඩගින්නට වේපස් ටිකක්වත් කන්න පුළුවන් නේ. වාසි බස් නොදරුව ගෝලේ. වේපස් හොඹස් පස් කනු ලබන්නේ මිනිස් වෙස් නැති නාගයෝ නොවේ. වේපස් tie හොඹස් පස් වලට නෙවෙයි. මේ අලුත ආපු බිස්කට් ජාතියක් තියෙනවා. මේ මුසා බස් නිසා බසේ දොස් කෙසේ නැගේදයි පෙනේද? පෙනේ මට තියෙන බඩගින්න හැටියට පෙනේ තියෙනවා නම් දෂ්ට කරනවා කනේ පාරේ හිටින්න. කොහොමද මේ මුණා පැවසුවේ? නෑ මං ඉතින් කිව්වේ පෙනේ තිබුණා නම් නාගයානේ. එතකොට හුඹස් පස් හරි කණ්ඩ තිබුණා. ගෝලේ මා ප්‍රගුණ කළ කවි බස ඔබද ප්‍රගුණ කළහොත් කිසිදා අතරමං නොවනු ඇත. කොයි වග කියන්නත් මේ කේමල් බස් පාරට වැටුනේ දැන්නේ. නොයන්නන් මගට මා කියා දුන් බස් වහරේ හැර. වාරේ හැර නෙවෙයි මේ පාරේ යන බස් ඔක්කොම වෙහෙර හැර. නොමනා බසක් හැර. කවි පැබැඳුවොත් හැමවත්. කවි බසට ඇති දොර විවර කරගත හැකි සැකහැර. කවි බසට ඇති දොර විවර කරගන්න ඉස්සලා හම් වෙන ගේ දොර විවර කරගන්න යන්න. නැත්තම් ඒකක් කාට හරි දෙයි. යන්. මේ උදෑසනින්ම වෙන කිසිවෙක්